මං ගත්තේ මගේ එදිනදා ගමන් වලට. මගේ වැරද්දක් මං ඒකට සෝරි කියනවා. දැන් මේ වෙනකොට මං කිලෝමීටර් 25000කට කිට්ටු ගානක් පැදලා තියෙනවා. පාවිච්චි කරනකොට ගොඩක් අය නොකියන දෙයක් තමයි මූණ දෙන ගැටලු මොනවාද සහ තියෙන ප්‍රශ්න. KTM කියන්නේ ජරාවක්. ඉතින් ඔයාලා දන්නවා 125cc කැටගරි එකේ බයික් එකක් කියන්නේ එච්චර ලොකු පවර් එකක් තියෙන බයික් එකක් නෙමෙයි. KTM කියන්නේ බයික් එකක් නෙමෙයි. ඉතින් ඒ ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Good evening travelers වලට bikers වලට ඔක්කොටම. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මගේ travel partner ගැන. ඒ කියන්නේ මෙයා ගැන. ඉතින් මේ දවස්වල කොරෝනා සිටුේෂන් එකේ ඉඳලා කොහෙවත් යන්න විදියකුත් නැතුව ගියා. පහුගිය ටිකේ මම සෙරෝ එකේ තමයි ටූර්ස් කීපයක්ම ගියේ. ඒකින්ද ගොඩක් අය අහලා තිබුණා KTM එකට මොකද වුනේ? KTM එකේ ආයෙ කොහෙවත් යන්නේ නැද්ද? එහෙම කියලා. ඒ ගැන වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියට වෙලාවක් හම්බුනේ නැති හින්දා මම හිතුවා පොඩ්ඩක් එළියට ඇවිල්ලා රවුමක් දාන ගමන් ඒ ගැන කතා කරන්න කියලා. මේ දවස් ටිකේ බයික් එක වොෂ් එකට දාන්නවත් බැරි වුණා. ගෙදරමයි තිබුණේ. ඉතින් අද තමයි පොඩ්ඩක් එළියට බැස්සේ. අපි බයික් එක වොෂ් එකක් එහෙම දාගෙන එයා ගැන කතා කරමු. ඉතින් මම කොමන් රිවිව් එකක් විදිහට මෙයාගේ දිග පළල උස ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ ඩීටේල් රිවිව් එකක් ඕන නම් ටෙක්නිකල් ඩීටේල්ස් දැනගන්න ඕන නම් ලංකාවේ තව channels තියෙනවා SL1D, SL Moto, Bikers Hub වගේ. ඒවට ගියොත් අනිවාර්යෙන් මේ ගැන ඩීටේල් රිවිව් එකක් බලා ගන්න පුළුවන්. මම අද කියන්න හදන්නේ මෙයත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද පාවිච්චි කරනකොට ගොඩක් අය නොකියන දෙයක් තමයි මූණ දෙන ගැටලු මොනවාද සහ තියෙන ප්‍රශ්න කොමන් ෆෝල්ට් මොනවාද කියන එක. ඉතින් ඒ ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් මම මෙයාව ගෙනාවු දවසේම පොරොන්දු වුණා මෙයාගේ රිවිව් එකක් දෙනවයි කියලා. හැබැයි වැඩත් එක්ක අවුරුදු 1කමාරක් තිස්සේ අතපසු වුණා. කොහොම වුණත් මං හිතනවා එහෙම වෙච්ච එක හොඳයි කියලා. මොකද දැන් මේ වෙනකොට මං කිලෝමීටර් 25000කට කිට්ටු ගානක් පැදලා තියෙනවා. අවුරුදු 1කමාරක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මං හිතනවා දැන් තමයි මෙයා ගැන විස්තරයක් දෙන්න හොඳම වෙලාව කියලා. අපි බලමු මෙයාගේ හොඳ නරක. රයිට්. මෙයා ගැන බයික් එක ගැන කතා කරන්න කලින් පුංචි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඉතින් මේ ඒකට ඉන්ට්‍රස්ට් නැති කවුරු හරි ඉන්නවා නම් ඩෝන් ගාලා මේ ටික ස්කිප් කරා ගෙලින්ම බයික් එක ගැන බලා ගන්න පුළුවන්. ඉතින් කියන්න තියෙන්නේ මේකයි. පහුගිය ටිකේ මම KTM එක වෙනුවට සෙරෝ එකේ එහෙම ගියා. ඔයගොල්ලෝ දන්නේ නැහැ මම කොහෙන්ද සෙරෝ එක හම්බුනේ. ඇයි KTM එක නැත්තේ? මම ඔයගොල්ලන්ට කිසිම අප්ඩේට් එකක් දුන්නේ නැහැ. ඉතින් ඒක මගේ වැරද්දක්. මම ඒකට සොරි කියනවා. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ මම කරන හැම දෙයකම අප්ඩේට් එක ඔයගලන්ට දෙන්න. ඒ වගේම මේ දැන් අද බයික් එක ගැන කතා කරනවා වගේ ඉස්සරහට මම යන travel vlogs වලට අමතරව මොටර් එකෙන් travel කරනකොට අවශ්‍ය වෙන දේවල් tips වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොටෝ ෂෝ කියලා මගේ channel එකේ playlist එකට ගියොත් එහෙම මොටෝ ෂෝ කියලා playlist එකක් තියෙනවා. ඒක යටතේ මේ මොටර් ගැනත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ගේ අදහස කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ඒකට කැමතිද කියලා පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. ඉතින් අපි යම් බයික් එක ගැන කතා කරන්න. මෙයාගේ මම මුලින්ම ආස වෙච්ච දේ අනිවාර්යෙන් ඔයාලත් ආසම දේ පෙනුම. කොහොමද ලුක් එක? සෙක්සි නේ? කියන්න පුළුවන් 125cc කැටගරි එකේ තියෙන සෙක්සිම බයික් එක, ලස්සනම බයික් එක කියලා. අනිවාර්යෙන් මම දන්නවා ඔයගොල්ලොත් ඒකට එකඟ වෙනවා කියලා. ඉතින් ඒ පෙනුමට ආසිතලා තමයි මුලින්ම මේ බයික් එක ගත්තේ. ගන්නකොට සැලකිලිමත් වෙච්ච මං ආස අනිත් දේ තමයි මේකේ එන්ජින් එක. ඉතින් ඔයාලා දන්නවා 125cc කැටගරි එකේ බයික් එකක් කියන්නේ එච්චර ලොකු පවර් එකක් තියෙන බයික් එකක් නෙමෙයි. මම මේ බයික් එක ගන්න ප්‍රධානම හේතුව තමයි මම ගත්තේ මගේ එදිනදා ගමන් වලට වීකෙන්ඩ් රයිඩ්ස් වලට වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් හයි කැපැසිටි බයික් එකකට යන්න පුළුවන් මනුස්සයෙක්ට. නමුත් ඩේලි පදිනකොට අපි ෆුවල් කන්සම්ප්ෂන් එක වගේ දේවල් ගොඩක් දේවල් බලන්න ඕනේ. ඉතින් ඒකින්ද මට ඕන වුණා නිකන් ස්පෝර්ට් කැටගරි එකේ මේ විදිහේ පෙනුමක් තියෙන, මේ විදිහේ පවර් එකක් තියෙන බයික් එකක්. හැබැයි ගොඩක් ලොකු එන්ජින් එකක් තියෙන එකක් නෙමෙයි. ඉතින් ඒකින්ද 125cc එන්ජින් එකක් වුණාට 150cc කැටගරි එකේ එන්ජින් එකකට වැඩි පවර් එකක් අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා. දැන් අපි බලුවොත් එහෙම FZ V3 එක වගේ බයික් එකක තියෙන්නේ 12.4 වගේ හෝස් පවර් එකක්. එතකොට Pulsar 150 වගේ බයික් එකක් ගත්තොත් එහෙම බ්‍රේකින් හෝස් පවර් එක 14 වගේ තමයි වෙන්නේ. ඉතින් මේක 125cc එකක් වෙලා මේකේ 14.5 හෝස් පවර් එකක් තියෙනවා. Yamaha brand එකේ R15 MT15 බයික්ස් දෙක 155cc එකේ හෝස් පවර් එක 19.5 වගේ වෙනවා. ඉතින් ඒක අරුණාම 150cc කැටගරි එකට පල්ලෙහෙන් තියෙන සහ 150cc කැටගරි එකේ තියෙන හොඳම පවර්ෆුල්ම එන්ජින් එක මේකේ තියෙනවා. ඒකත් එක හේතුවක් මම මේක ගන්න. තව දෙයක්. ඊළඟට මම මේකට කැමති තව හේතුවක් තමයි මේකේ සස්පෙන්ෂන්. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් මාකට් එකේ ගන්න තියෙන බයික්ස් වලින් බ්‍රෑන්ඩඩ් සස්පෙන්ෂන් තියෙන බයික්ස් හරිම අඩුයි. නිකන් කමියුටර් බයික්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩට යන්න වගේ හදන බයික්ස් තමයි තියෙන්නේ. ඉතින් අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට මේ වගේ බයික්ස් ගැන කැටගරිස් ගැන වගේ වීඩියෝ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැනත් මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. අපි ආයෙ කතාවට එමු. මේකේ සස්පෙන්ෂන් ගැන කතා කරොත් WP කියන බ්‍රෑන්ඩ් එකෙන්, ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි හොඳටම රෙකග්නයිස් බ්‍රෑන්ඩ් එකක්. ඒකෙන් තමයි මේකේ ඉස්සරහා 43 mm USD ෆෝක්ස් එනවා. USD ෆෝක්ස් ගොඩක් වෙලාවට 150 200cc බයික් වලත් USD ෆෝක්ස් නැහැ. ටෙලස්කෝපික් ෆෝක්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඉස්සරහා 43 mm අප්සයිඩ් ඩවුන් USD ෆෝක්ස් එක පිටිපස්සේ තියෙනවා මොනෝෂොක් එකක්, ඇඩ්ජස්ටබල් මොනෝෂොක් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් මාකට් එකේ තියෙන ගොඩක් බයික්ස් වලට වැඩිය හොඳ රයිඩින් කම්ෆර්ටබිලිටි එකක් තියෙනවා මේ බයික් එකේ. ඉතින් මේකේ මම ආස කරන අනිත් හේතුව ඊළඟ එක තමයි මේකේ ටයර්ස්. ඔයාලා දන්නවා ගොඩක් වයිට් ටයර් එකක් තියෙන බයික් එකක් තමයි FZ එක. FZ එක ගොඩක් ආපු දවස්වල ප්‍රසිද්ධ වුණා. මොකද 140 සයිස් එකේ පිටිපස්සේ ටයර් එකක් තියෙන හින්දා ඒ දවස්වල ආපු ගොඩක් බයික් වල ඊට අඩු සයිස් එකේ ටයර් එකක් තමයි තිබුණේ. දැන් එන NS200 එකෙත් ෆැක්ටරි ෆිටඩ් ටයර් එක එන්නේ 130 සයිස් එක. ඉතින් මේක 150 සයිස් එකේ ටයර් එකක් එන. කොල්ල හොනට් වලට ආසත් ඒකනේ.
ගොඩක් ලොකු ටයර් එකක් තියෙනවා. හරි ලස්සනයි. හයි කැපැසිටි බයික් එකක් වගේ පෙනුම තියෙන හින්දා. ඉතින් මේක එච්චර ලොකු ටයර් එකක් නෑ 150. නමුත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් මම මේක සිටි බයික් එකක් වුණාට මම මේකේ යන්න පුළුවන් හැමතැනම යනවා. ඉතින් ඒක හින්දා බ්‍රේක් කරනකොට වුණත් ලිස්සන සුළු පාරක යනකොට වුණත් ටයර් එකේ වයිඩ්නස් එක වැඩි වෙන්න අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේම ඉස්සරහත් 110 සයිස් එකේ ටයර් එකක් තියෙනවා. ඒක දැක්ක ගමන් ආස වෙන්න සහ සේෆ්ටි එක පැත්තෙන් හොඳයි කියන්න පුළුවන් දේවල් ටික. මෙයාගේ නරක අඩුපාඩු ගැටලු ගැන කතා කරන්න කලින් මට මෙයා ගැන කතා කරන්න තියෙන අන්තිම හොඳ දේ සහ විශේෂම දේ තමයි සේෆ්ටි ෆීචර්ස් මේකේ තියෙන. මම බයික් එක බලනකොට Duke 200 එකකට යන්නේ නැතුව Duke 125 එකේ නතර වෙන්න ප්‍රධානම හේතුව තමයි ABS. මොකද 200 බයික් එකේ ABS නැහැ. මේකේ සිංගල් channel ABS තියෙනවා. මේක හින්දා මම කොහොමත් මේ ටිකක් ඇග්‍රෙසිව් රයිඩින් ස්ටයිල් එකක් තියෙන මිනිස්සෙක්. ඉතින් ඒක හින්දා මේකේ ABS තියෙන හින්දා මේක මාව සෑහෙන්න බේරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රධානම දේ. සේෆ්ටි ෆීචර්ස් ගැන කතා කරනකොට අනිත් දේ සමහර කෙනෙක්ට මේක ලොකු දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව හරි කැමතියි මේකේ තියෙන එන්ජින් කිල් ස්විච් එකක්. දැන් මම මේක ගන්නකොට ඒ කැටගරි එකේ තියෙන තව බයික්ස් එක්ක කම්පෙයාර් කරොත් අපි දන්නවා Honda කියන්නේ ප්‍රසිද්ධ හොඳ බ්‍රෑන්ඩ් එකක්. Honda කියන බ්‍රෑන්ඩ් එකේ Hornet 160R එකත් මේ කැටගරි එකේ තමයි යන්නේ. ඉතින් ඒකේ එන්ජින් කිල් ස්විච් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. හදිසියකදී ඒක පෞද්ගලිකව මම ගොඩක් කැමති ෆීචර් එකක්. ඊට අමතරව මේකේ මීටර් කන්සෝල් එක ගැන කතා කරොත් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් මාකට් එකේ තියෙන ගොඩක් බයික්ස් වලින් ඉදිරියෙන්ම තියෙන මීටර් පැනල් එකක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් අපි සේෆ්ටි එක කිව්වම ඇක්සිඩන්ට් එකකදී වෙන සේෆ්ටි විතරක් නෙමෙයි. අපිට ගන්න පුළුවන් අපි මග නතර වෙන්නේ නැතුව කට්ට ගන්න නැතුව යන්න පුළුවන් වෙන එකත් සේෆ්ටි ඇතුළට ගන්න පුළුවන්. ඉතින් මේකේ ටැංකේ ෆුවල් කොච්චර තියෙනවද කියලා අපිට පැහැදිලි අයිඩියා එකක් තියෙනවා. තව කිලෝමීටර්ස් කීයක් යන්න පුළුවන්ද මේ රයිඩින් ස්ටයිල් එකෙන් ගියොත් එහෙම. එතකොට දැනට අපි යන රයිඩින් ස්ටයිල් එක අනුව ලීටරයට ෆුවල් කොච්චර වැඩ කරනවද වගේ ගොඩක් ඩීටේල්ස් මේකේ මීටර් පැනල් එකේ තියෙනවා. ඉතින් ඒ ටික මම මේකට ආස වෙන්න තව ගොඩක් ලොකු හේතුවක් වුණා. ඉතින් ඔය දේවල් ටික තමයි මම බයික් එක ගන්නකොට පෞද්ගලිකව මම ආස කරපු සහ බයික් එකේ පාවිච්චියේදී මට හොඳයි කියලා හිතුණු දේවල්. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ගොඩක් අය කතා නොකරන දෙයක් ගැන. ඒ තමයි මට හිතෙන විදිහට මේකේ හොඳ නැහැ කියලා හිතන දේවල් මම පාවිච්චි කරද්දී මම මුණ දුන්න ගැටලු ඒ වගේම මට නරකයි කියලා හිතන දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා මාත් එක්ක එකඟ වෙන්න පුළුවන්. මම මේ ෂෙයා කරගන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඉතින් මම හිතනවා ඉස්සරහට ගන්න ඉන්න කෙනෙක්ට හෝ අලුතෙන් ගත්තු කෙනෙක්ට ඉස්සරහට මේකේ මොනවද එන්න පුළුවන් ගැටලු මොකද වෙන්නේ කියලා දැනගන්න මේක වැදගත් වෙයි කියලා. ඊට අමතරව ඒ ගැන කතා කරන්න කලින් තව චූටි දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි ඔයාලා බයික් එක පදිනකොට බයික් එකේ කේපබිලිටිස් දැනගෙන පදින්න කියලා මම කියන්න කැමතියි. මොකද මම පෞද්ගලිකව මුණ දීලා තියෙන අත්දැකීමක් තමයි සමහර අය කියනවා මම අරන් ටික කාලයක් මගේ ෆෝක් ඔයිල් සීල් ගියා කියලා. මේ ඒක උදාහරණයක්. මොකද මේකේ USD ෆෝක්ස් තියෙන හින්දා මේකේ ෆෝක් එක විවෘතව තමයි තියෙන්නේ. ඉතින් මේක සිටි බයික් එකක්. මේ කාපට් එකේ පාරේ පදින්න හදපු එකක්. මමත් මේකෙන් ඕෆ් රෝඩ් යනවා යන්න පුළුවන් හැමතැනම යනවා. නමුත් මම ඒ කේපබිලිටිස් දැනගෙන යන්නේ. මොකද USD ෆෝක්ස් තියෙන හින්දා මේකට two wheel වදින්න පුළුවන්, මඩ වදින්න පුළුවන්. ඊට පස්සේ ෆෝක් එක කැපෙනවා. කැපුණාට පස්සේ අනිවාර්යයෙන්ම ෆෝක් ඔයිල් සීල් යනවා. ඉතින් ඒ වගේ දේවල් දන්නේ නැතුව ගොඩක් අය ඕන තැනක දාලා ඉවරලා අලුත් බයික් එක මේක හරි නෑ. KTM කියන්නේ ජරාවක්. ඒ වගේ දේවල් කියනවා. නමුත් ඔයා මේක කැපබිලිටිස් දැනගෙන පැද්දොත් එහෙම ඔයා දන්නවා අනිවාර්යෙන් මේක ඕෆ් රෝඩ් එක දූවිලි තියෙන පාරක ගිහලා දූවිලි වැදිලා આવොත් එහෙම මේක වොෂ් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට පාවිච්චි කරොත් ඔයාට මේක හරියට මේන්ටේන් කරොත් අනිවාර්යෙන්ම ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. USD ෆෝක්ස් දීලා තියන්නේ අපි කෝනරින් වලදී වගේ වංගුවක් ගද්දී නමද්දී අපි තේරෙන භාෂාවෙන් කියනවා නමද්දී අපිට ගොඩක් පහසුයි USD ෆෝක්ස් තියෙන හින්දා අනිවාර්යෙන් ඒක පැදපු කෙනෙක් ඒ රයිඩින් එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා කොච්චර පහසුද කියලා. ලංකාවේ ගොඩක් අයට මේක ෆැමිලිය නෑ. ඒ කියන්නේ මේ ටෙක්නොලොජි එකක් තියෙන බයික්ස් පාවිච්චි කරලා නැහැ. මට මේ ගත්ත දවස්වල කිව්වා ඇයි මේක ගත්තේ? මේකේ මේ ෆෝක් එක කැපෙනවනේ. එහෙම නැති එකක් ගන්න තිබ්බනේ කියලා. ඉතින් එහෙම නොදන්න කට්ටියව පහත් කරලා සලකනවා නෙමෙයි. නමුත් එයාලා දැනුවත් කරන්න ඕන හින්දා මේ දේ කියන්නේ. ඒක හින්දා අපි මේකේ නරක ගැන කතා කරන්න කලින් ඇත්තටම අපි මේක හරියට මේන්ටේන් කරන හැටි දැනන් ඉන්න ඕන හින්දා එහෙනම් පොඩි ඇඩ්වයිස් එකක් දුන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මෙයා ගැන තව මොනවද කතා කරන්න තියෙන්නේ කියලා.
දැන් කතා කරන්න හදන්නේ මෙයාගේ නරක දේවල් ගැන. ඕන එක්කෙනෙක්ගේ නරක දේවල් තියෙනවා. ඕන බයික් එකක ඕන වාහනයක ෆැක්ටරි ෆෝල්ට් තියෙනවා, කොමන් ලෙඩ තියෙනවා. ඒ වගේ දේවල් ඉතින් මෙයාගෙත් තියෙනවා. මුලින්ම කතා කරන්නේ නරක දෙයක් නෙමෙයි මම ආස නැති දෙයක් ගැන. ඔයා ආස වෙන්න පුළුවන්, මං ආස නැති වෙන්න පුළුවන්. මම පොඩ්ඩක්වත් ආස නැහැ මෙයාගේ සද්දෙට. එක්සෝස්ට් එක නිකන් ට්‍රැක්ටර් එක සද්දයක් වගේ කියලා සමහරු කියනවා. මම නම් එච්චර නරකයි කියලා හිතන්නේ නැහැ. නමුත් මම මේකට එච්චර කැමති නැහැ. SC Project හෝ Acropovic කියන බ්‍රෑන්ඩ් එකෙන් එක්සෝස්ට් එකක් දැම්මොත් මේකට නියමටම ගැලපෙනවා. නමුත් ලංකාවේ තියෙන නීති රීති ප්‍රශ්නත් එක්ක ලංකාවේ ලස්සන නීතියන්නේ සුපිරි නීතියන්නේ තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ දේ කරන්න විදියකුත් නැහැ. ඉතින් අකමැත්තෙන් වුණත් ස්ටෑන්ඩඩ් මේකේ ස්ටොක් එක්සෝස්ට් එකත් එක්ක තමයි අපිට පදින්න වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඉර බහගෙන එන්නේ අවශ්‍ය වෙන කලුරට එකගෙන එන්නේ. ඒකින්ද කලුරට එන්න කලින් ඩොන් ගාලා සින්සින් ගාලා ඉක්මනට අපි කතන්දර ටික කතා කරලා ඉවර කරමු. ඉතින් දෙවෙනි දේ මම අකමැති දෙවෙනි දේ තමයි මේකේ 6th gear එක. ඕන කොල්ලෙක් ආසයි ගියර් 6ක් තියෙන බයික් එකකට පෞද්ගලිකව මාත් එහෙමයි. නමුත් මේකේ බයික් එකේ කැපැසිටි එක මදි හින්දා මන්දා ගියර් 6 වෙනි ගියර් එකට දැම්මම 6 වෙනි ගියර් එකේ ලොකු පිකප් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. 5 වෙනි ගියර් එකේ ගිහලා 6 වෙනි ගියර් එක දැම්මට පස්සේ අපිට නිකන් පවර් ලොස් වෙනවා වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම මේකේ ආස නැති ෆීචර් එකක්. ඉතින් කොහොමවත් ගියර් 6ක් තියෙන බයික් එකක් කියන්නේ අමුතු එකක්. ඊළඟට මම මේකේ ආස නැති දේ සහ මට ප්‍රශ්නයක් වෙලා තියෙන දේ තමයි මේකේ low RPM වලදී ටෝක් එක අඩුයි. මොකද අපි කන්දක වගේ, කන්ද කියන්නේ සාමාන්‍ය කන්දක නෙමෙයි, අපි නිකන් උදාහරණයකට ගමු අම්බුලුවා වගේ කන්දක. ඒ වගේ ලොකු බෑවුමක් තියෙන කන්දක යනකොට අපි පිලියන් රයිඩර් කෙනෙක් පිටිපස්සේ රයිඩර් කෙනෙක් දාගෙන ගියොත් එහෙම අපිට කන්ද මගදී බැරි වෙලාවත් නතර වුණොත් ආයේ උඩට අද්දන්න හරි අමාරුයි. මොකද මේ low RPM වලදී ටෝක් එක අඩු වෙනද ඒක මම මේකේ දකින්න ලොකු අඩුපාඩුවක්. මේක සිටි බයික් එකක් හින්දා අපිට ඒකට කම්ප්ලේන්ට් කරන්න බෑ. නමුත් ලංකාව වගේ රටක අපි ඕකටත් තයිල කියලා කියනවනේ. අන්න ඒ වගේ හැම එකටම පාවිච්චි කරන හින්දා මේ අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කඳු වදිනකොට පිලියන් රයිඩර් කෙනෙක් පිටිපස්සේ රයිඩර් කෙනෙක් එක්ක යනවා නම් ටිකක් අපහසුයි. මග නතර වුණොත් ආය යන්න. එහෙම නැතුව එන පිකප් එකේම ගියොත් යන්න පුළුවන්. ලොකු ඉෂුව එකක් නැහැ. රයිටෝ ඊළඟ කේස් එක තමයි මේකේ කොයිල් පැක් එක ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ඒකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. කොයිල් පැක් එකේ තියෙන කම්බියේ thickness එකේ ප්‍රශ්නයක් හින්දා තමයි මට දැනගන්න හම්බුනේ. මම හොයලා බැලුවම මට දැනගන්න හම්බුනේ ඒක. ඉතින් ඒක හින්දා මේ කොයිල් පැක් එක පිච්චෙන්න බලනවා. ඉතින් ඒක මම මොන දුන්න ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නේ මග අරගන්න පුළුවන්. මග අරගන්න කියන්නේ ඔයාට ඒක නවත්ත ගන්න බෑ. ඔයාට එකකින් වෙන අපහසුතාවය මග අරගන්න පුළුවන්. මේකේ හොඳ මීටර් පැනල් එකක් තියෙනවා. ඒකේ පෙන්නනවා ඔයාගේ බැටරි ලෝ නම්. ඒ කියන්නේ මේක බැටරිය නැතුව දුවන්න පුළුවන් බයික් එකක් නෙමෙයි. EFI ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකක් තියෙන හින්දා අනිවාර්යෙන් එන්ජින් එකට ෆුවල් සප්ලයි එක දෙන්න කරන්ට් එක තියෙන්න ඕනේ. ඉතින් බැටරිය charge වෙන්න නැතිව ගියොත් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් බැටරිය ලෝ වෙනකොට මීටර් එකේ ඔයාට එරර් එකක් එනවා. ලෝ බැටරි කියලා. ඉතින් ඒ එරර් එක આવොත් බලන් ඉන්න එපා. අනිවාර්යෙන්ම ගිහිල්ලා ඩේවිඩ් පිරිස් එකෙන් තමයි මේ බයික් ගෙන්නන්නේ සහ සේවා කටයුතු ලබා දෙන්නේ. අනිවාර්යෙන් සර්විස් එකට ගිහිල්ලා පෙන්නන්න. එතකොට ඔයාට කිසිම ගැටලුවක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මේකේ වොරන්ටි එකෙන් ඒක ක්ලේම් කරගන්න පුළුවන්. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මට ලොකු ගැටලුවකට කියලා සඳහන් කරන්න තියෙන ලොකුම දේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඊළඟ කේස් එක තමයි මේක සමහරවට ප්‍රශ්නයක් නැහැ. මටත් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගන්න හොඳයි හින්දා මම කියන්නේ පිටිපස්සේ සීට් එක. මේකේ ඉස්සරහා සීට් එකේ නම් මම ලංකාව වටේ ගිහලා තියෙනවා. ඒ කියන්නේ රයිඩර් කෙනෙක් විදියට ගොඩක් තැන්වල ගිහලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් යනවා මේකේ පිටිපස්සේ සීට් එකේ. එයාටත් කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් අය කියනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යනකොට සමහරට ඒගොල්ලෝ අර අපිට සපෝට් එකක් වෙලා යන හින්දා හරි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් නැහැ කියලා. නමුත් පෞද්ගලිකව මගේ අත්දැකීම මම මේක මේ සර්විස් එකට දැම්මම යාළුවන්ගේ බයික් වල පිටිපස්සේ සීට් එකේ කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මට හිතන විදිහට නම් මිනිස්සෙකුට නම් මේක පිටිපස්සේ සීට් එකේ යන්න බෑ. යනවා නම් මිනිස්සෙක් වෙන්න බෑ. ඕකේ. එතකොට අපි ගොඩක් දේවල් බයික් එක ගැන කතා කරා. නරක කියලා කියන්න තව එක දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඒක තමයි ගොඩක් අය දන්නවා මේකේ RPM ලිමිට් එකක් කියලා කියනවා, පවර් කට් කියලා කියනවා, එක එක විදිහට කියනවා. ඒක ගැන විස්තරාත්මකව පැහැදිලි කරනවා නම් මෙහෙමයි වැඩේ වෙන්නේ. 1990 ගණන් වල ජපානයේත් ආව ඔය වගේ ප්‍රශ්නයක්. යම්කිසි සීමාවක තියෙන CC ගානක තියෙන බයික් එකකට හෝස් පවර් එක මෙන්න මෙච්චරකට සීමා වෙන්න ඕනේ කියලා. ඉතින් යුරෝපයේත් ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා.
ඉතින් මේකේ මදර් කන්ට්‍රි එක ඕස්ට්‍රියා හින්දා ඒ කියන්නේ යුරෝප් හින්දා ඒගොල්ලෝ මේකට දීලා තිනවා 13000ක RPM ලිමිට් එක මීටරේ පෙන්නුවට 10500න් RPM එක ලිමිට් වෙනවා. ඒ කියන්නේ ECU එකෙන් එතනින් එහාට RPM එක දෙන්නේ නැහැ. ඒකට තමයි ඔය පවර් කට් එක RPM ලිමිට් එක කියලා කියන්නේ. ඉතින් ඒක ඔයගලන්ට පුළුවන් පවර්ටොනික් වගේ ECU එකක් දාලා ෆේක් සිග්නල් එකක් යවලා මේකේ ECU එක ෆ්ලෑෂ් කරලා එතනින් එහාට ෆුල් පවර් එක ලබා ගන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ එහෙම කරොත් එහෙම එන්ජින් එකේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද එන්ජින් එකේ ආයු කාලය වැඩි වෙන්න සහ සේෆ්ටි ස්ටෑන්ඩඩ් ඊළඟට මේක BS4 මොඩල් එක BS4 කියන්නේ ಭಾರತೀಯ ස්ටෑන්ඩඩ් 4 කියන එක. එතකොට ඒක එමිෂන් ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ පරිසර දූෂණය අවම කරන්න ඒගොල්ලෝ යම්කිසි දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හේතු කරගෙන තමයි එහෙම ස්ටෑන්ඩඩ් පනවලා තියෙන්නේ. සමහර කට්ටිය ඒ RPM එක ලිමිට් එක අයින් කරලා වෙන දේවල් කරලා පදින කට්ටියත් ඉන්නවා. ඉතින් මම නම් ඒක අඩුපාඩුවක් විදිහට දකින්නේ නැහැ. නමුත් තව කෙනෙක් ඒක අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන්. ඒකින් තමයි ඒකත් කිව්වේ. ඔය ටික තමයි අඩුපාඩු කියලා මේක ගැන කතා කරන්න පුළුවන් දේවල් විදිහට තියෙන්නේ. අපි දැන් මම කැමති අකමැති දේවල් ගැන කතා කරා. මම ආයෙත් කියනවා මම මේ කිව්වේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඉතින් දන්නේ නැති කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තව කෙනෙක් එක්ස්පීරියන්ස් එක මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම මොකක් හරි වෙනසක් තියෙනවා නම් කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් ඒක තව මොන හරි එකතු වෙන්න ඕන නම් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරන්න ඕනේ මේකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන. ගොඩක් අය කියනවා KTM වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැහැ. අන්න එහෙම. ඉතින් මං පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේකයි මම බයික් එකක් ගන්නේ මට විකුණන කෙනාට පදින්න නෙමෙයි. මම බයික් එක ගන්නේ මට පදින්න. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දැන් ඔයා මොකක් හරි විකුණන්න බලාගෙන බයික් එකක් ගන්නව නම් සාමාන්‍ය වැඩට යන බයික් එකක් ගන්නව නම් වගේ ඔයාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. නමුත් KTM වගේ බයික් එකක් අපි ගන්නේ ගොඩක් වෙලාවට බයික් එකට ආසයින්ද. ඉතින් ඔයා බයික් එකක් අරගෙන වෙන බයික් එකක් අරගෙන යන ගමන් KTM එකක් යනකොට අන්න KTM එකක් කියලා බලලා පසුතැවෙනවා නම් ඉතින් ඒක අපරාධයි. ඒකින්ද මම කියන්න කැමති මම බයික් එක ගන්නේ මට පදින්න මිසක් ආයෙ ගන්න කෙනාට පදින්න නෙමෙයි. ඉතින් ඒකින්ද ඒක මට ලොකු ගැටලුවක් උනේ නැහැ. ඉතින් මගේ අත්දැකීමෙන් මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ මේක ගත්තු එක ගැන. මොකද මේකින්ද මට ගොඩක් දේවල් ලැබුණා. මේක නිසා හම්බෙච්ච ලොකුම දේ තමයි යාළුවෝ. ඒ කියන්නේ KTM Orange Family. Orange Family කියන concept එක ලංකාවේ තියෙන එකක් විතරක් නෙමෙයි. මුළු ලෝකෙම KTM පාවිච්චි කරන කට්ටියට ඒගොල්ලෝ පොදුවේ හඳුන්වන්නේ KTM Orange Family කියලා. ඉතින් ලංකාවෙත් ඒ වගේ community එකක් තියෙනවා. ඒක තමයි මට ලැබුණු ලොකුම දේ. ඉතින් අදටත් ඒගොල්ලෝ සහෝදරයෝ වගේ අපි එකට ටුවර්ස් යනවා, නිතරම හම්බ වෙනවා, කතා කරනවා, charity programs කරනවා, එක දේවල් කරනවා. ඊට අමතරව මම හිතනවා මට ගොඩක් දේවල් ලැබුණා මේ ජීවිතේ වෙනස් වුණා කියලා මේ බයික් එකත් එක්ක. මොකද ඔයාලට මම මේ බයික් එක ගත්තේ නැත්නම් YouTube channel එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ ගුරුසිංහ කියලා. ඉතින් ඒකින්ද මං හරි ආදරේ මෙයාට. ඉතින් ඔයා KTM එකක් තියන කෙනෙක් නම් හෝ KTM වලට ආස කරන කෙනෙක් නම් තාම ක්ලබ් එකට ජොයින් වෙලා නැත්නම් ඔයාට පුළුවන් මේ තියෙන්නේ KTM Orange Riders Club ලංකාවේ KTM ක්ලබ් එක. ඒකට ජොයින් වෙන්න Facebook page එකක් තියෙනවා අපේ. Facebook group එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට යන ටුවර්ස් වලට සම්බන්ධ වෙන්න හෝ බයික් එකක් ගන්න හෝ ඔයාට බයික් එකක් තියෙනවා නම් ඒ ගැන දැනගන්න ඕනම දෙයක් ක්ලබ් එකට ජොයින් වුණාම අපිට එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒකට ජොයින් වෙන්න කියලා බොහොම ආදරයෙන් ඉන්වයිට් එකක් දෙනවා. රයිට්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න ඇති කියලා. ඉතින් මේ වෙලාව වෙනකම් මම මේ කියන දේ ඔයා අහනවා නම් ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම මේක ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් වෙන්න ඇති. ඉතින් මං කියන්න කැමති මං ගත්තේ සමහර විට හොඳම බයික් එක නෙමෙයි වෙන්න ඇති. නමුත් ආඩම්බරෙන් කියන්න පුළුවන් මං ගත්තේ මං ආසම බයික් එක කියලා. KTM කියන්නේ බයික් එකක් නෙමෙයි. KTM කියන්නේ කල්චර් එකක්. ඊළඟ